අයබෝවන් අපි මීට ඉස්සරලා කියලා දුන්නා අඹ ගහේ පළවෙනි කප්පාදුව කරගන්නේ කොහොමද කියලා. අද මේ කියලා දෙන්න හදන්නේ අඹ ගහක දෙවෙනි කප්පාදුව කොහොමද කරගන්නේ කියලා. මේ තියෙන්නේ පළවෙනි කප්පාදුව කරලා මාස 6ක් විතර වෙච්ච අඹ ගහ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේකේ පළවෙනි කප්පාදුවෙන් හරිම විදිහට අතු 3ක් අරන් තියෙනවා. අපි පළවෙනි කප්පාදුව කොහොම අඩි 1මාරකින් 2කින් විතර අතු 3ක් ගන්න කියලා බෙදලා ඊට පස්සේ මෙන්න ලස්සනටම අතු 3ක් අරන් තියෙනවා. මෙන්න මේ විදිහට හරිම විදිහට අතු 3ක් අරගෙන තියෙනවා. දැන් අපි යන්නේ දෙවෙනි කප්පාදුව. දෙවෙනි කප්පාදුවේදී දැන් චුට්ටක් මේ ගහ හැදිලා වැඩි. ඒ කියන්නේ අපි හැම වෙලාවකම වැඩි අතු අයින් කරනවා කියන්නේ ගහේ කෑම තමයි අයින් කරන්නේ. ගහේ කෑම අයින් කරනවා කියන්නේ ගහ දුර්වල වෙනවා. ඒ නිසා කප්පාදුව નિયમિત වෙලාවටම කරගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපි මේකේ අඩි 1මාරකින් 2කින් වගේ. මේක නම් අපිට සාමාන්‍යයෙන් පත්‍රවල 2කින් 3කින් වගේ අපි ඊළඟ කප්පාදුව සිදු කරනවා මෙන්න මේ විදිහට. මෙතනත් පත්‍රවල 1යි 2යි සාමාන්‍යයෙන් අඩි 1මාරකින් 2කින් යන පත්‍රවල 2කින් විතර එහෙම කප්පාදුව සිදු කරනවා. ඊළඟට මෙතනත් අපිට 1යි 2යි සාමාන්‍යයෙන් මෙන්න මේ අඩි 1මාරකින් 2කින් වගේ කප්පාදුව සිදු කරනවා. ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ කැපුම් පුෂ්ඨයට හැම වෙලාවකම වතුරේ දිය කරන තීන්තක් ආලේප කරන්න ඕන. ඊළඟ දේ මෙතනින් ඊළඟට අපිට අංකුර 4ක් 5ක් එනවා. මේකෙන් හොඳම අංකුර 3ක් ඉතිරි වෙන්න. ඉතුරු අංකුර ටික ඉවත් කරන්න ඕන. අපි ඊළඟ කප්පාදුව ඉදිරියේදී වීඩියෝ එකකින් අරන් එන්න.